නංගි මල්ලි මම මේ වැඩේ කරන්නේ මේ පාර O-level ලියන සෙට් එකට. එයාලට 10 වසර පොත අමතක වෙන්නේ නැතුව තියෙන්න තමා මේ වැඩේ කරන්නේ. මේකට නෝට් එකක් දීලා එහෙම ගොඩක් මේ බර දාලා කරන එකක් නෙමෙයි. මේක නිකන් රිවිෂන් එකක් වගේ කරන වැඩක්. අද අපි කතා කරන්න යන්නේ 10 වසරේ 3 වෙනි පාඩම පදාර්ථයේ ව්‍යුහය. එහෙනම් අපි වීඩියෝ එකට යමු. නංගි මල්ලි අද පාඩම තමා පදාර්ථයේ ව්‍යුහය 10 වෙනි වසරේ 10 වෙනි ශ්‍රේණියේ 3 වෙනි පාඩම. එතකොට අපිට පරිසරයේ තියෙන දේවල් බෙදන්න පුළුවන් කොටස් දෙකකට. එකක් පදාර්ථ අනිත් එක ශක්ති. ඔය පදාර්ථ ගැන තමයි මේ පාඩමේදී ඉගෙන ගන්නෙ. එතකොට පදාර්ථයක් කියන්නේ මොකද්ද? පදාර්ථයක් කියන්නේ ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා දෑ පදාර්ථ කියලා කියනවා. එතකොට ඔය කියන පදාර්ථ ගැන තමයි අපි දැන් අද කතා කරන්නේ. ඔය පදාර්ථවල තැනුම් ඒකකය කියලා කියනවා අපි මොනවද? පරමාණු. පරමාණු හැදිලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝනයි, ප්‍රෝටෝනයි, නියුට්‍රෝනයි කියන දේවල් තුනෙන් තමයි පදාර්ථයක් නැත්නම් පරමාණුවක් හැදිලා තියෙන්නේ. එතකොට ඔය කියන පරමාණු වල තියෙනවා කියව මොනවද? අනිවාර්ය ඉලෙක්ට්‍රෝන තියෙනවා, ප්‍රෝටෝන තියෙනවා, නියුට්‍රෝන තියෙනවා. එතකොට නම් මේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ප්‍රෝටෝන ධන ආරෝපිතයි. නියුට්‍රෝන වලට ආරෝපණයක් නැහැ නංගි මල්ලි. මේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ඔය පරමාණුවේ ශක්ති මට්ටම් වල. පරමාණුවේ තියෙනවා න්‍යෂ්ටිය කියලා කොටසක්. ඊට පස්සේ තියෙනවා ශක්ති මට්ටම් කියලා එළියෙන්. නංගි මල්ලි එතකොට ඔය කවච වල තමා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, න්‍යෂ්ටිය තමා තියෙන්නේ ප්‍රෝටෝනයි, නියුට්‍රෝනයි කියන දෙක. සාමාන්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝන සමාන වෙනවා ප්‍රෝටෝන වලට. ඒක හින්දා ඉලෙක්ට්‍රෝන වල තියෙන ඍණාරෝපණයයි ප්‍රෝටෝන වල තියෙන ධනාරෝපණයයි උදාසීන වෙලා යනවා සාමාන්‍ය පරමාණුවක. එතකොට ඔය පරමාණුව ගැන පොඩි උදාහරණයකින් පැහැදිලි කරලා තියෙනවා අපිට. මොකද්ද? පාපන්දු ටැනියක තියලා තියෙන කඩල ඇටයක් වගේලු ඔය පරමාණුවේ තියෙන න්‍යෂ්ටිය කියලා කියනවා. අපිට කතා කරන්න තියෙන්නේ පරමාණුවේ තියෙන ග්‍රහ ආකෘතිය ගැන. මේක නංගි මල්ලි මේක අර සූර්යයා වටා අපේ තියෙන පෘථුවිය ඊට පස්සේ අනිත් ග්‍රහලෝක කැරගෙනවා වගේ තමයි මේ පරමාණු වටා ඉලෙක්ට්‍රෝන වෙන්නේ එක එක ශක්ති මට්ටම් වල. ඒකයි නංගි මල්ලි ඒකට කියන්නේ පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය කියලා. මේක ඉස්සෙල්ලම ඉදිරිපත් කරේ අර්නස්ට් රදර්ෆර්ඩ් ඊට පස්සේ ඒකේ තියෙන පොඩි අඩුපාඩු හදලා ඒක තවදුරටත් වැඩි දියුණු කරලා නීල්ස් බෝ කියන එක්කෙනා ඔය වර්තමාන ග්‍රහ ආකෘතිය පරමාණු පිළිබඳ ග්‍රහ ආකෘතිය පැහැදිලි කරලා දීලා තියෙනවා නංගි මල්ලි. එතකොට නංගි මල්ලි ඔය නීල්ස් බෝ කියන එක්කෙනා කිව්ව ග්‍රහ ආකෘතිය තියෙනවා ශක්ති මට්ටම් වර්ග 4ක්. ඒක තමයි K, L, M, N කියලා. නැත්නම් 1 2 3 4 කියලා අපිට කියන්න පුළුවන්. පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන දෙකක් නංගි මල්ලි. දෙවෙනි ශක්ති මට්ටමේ 8ක්, තුන්වෙනි ශක්ති මට්ටමේ 18ක්, හතරවෙනි ශක්ති මට්ටමේ 32ක් කියන විදිහට තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඔය K, L, M, N නැත්නම් 1 2 3 කියන ශක්ති මට්ටම් වල. මේ විදිහට තමයි නංගි මල්ලි. න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන ඔය 1 2 3 4 කියන ශක්ති මට්ටම් වල නැත්නම් L M N කියන ශක්ති මට්ටම් වල A වල ඉලෙක්ට්‍රෝන 2ක්, L වල ඉලෙක්ට්‍රෝන 8ක්, M වල ඉලෙක්ට්‍රෝන 18ක්, N වල ඉලෙක්ට්‍රෝන 32ක් විදිහට පිහිටලා තියෙන ඔය ග්‍රහ ආකෘතියේදී. නංගි මල්ලි දැන් අපි කතා කරන්න යන්නේ පරමාණු ක්‍රමාංකය, ස්කන්ධ ක්‍රමාංකය කොහොමද ලියන්නේ? ස්කන්ධ ක්‍රමාංකය, පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියන එක කතා කරගන්නේ. හරි නංගි මල්ලි. මේ උදාහරණය දිහා පොඩ්ඩක් බැලුවොත් මේකේ x කියන්නේ පරමාණුව, a කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය, z කියන්නේ පරමාණුක ක්‍රමාංකය.
ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ නංගි මල්ලි පරමාණුවේ තියෙන න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගානේ නියුට්‍රෝන ගානේ එකතු. එතකොට පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. නංගි මල්ලි ඔයාලට ඉස්සෙල්ලා කිව්ව මතක ඇති ඉලෙක්ට්‍රෝන ගාන සමාන වෙනවා ප්‍රෝටෝන ගානට. උදාසීන පරමාණුව. උදාසීන පරමාණුක ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ගානට සමාන වෙනවා. එහෙනම් නංගි මල්ලි පරමාණුක ක්‍රමාංකය කියන එක ප්‍රෝටෝන ගානට වගේම ඉලෙක්ට්‍රෝන ගානට සමාන වෙනවා. හරි නංගි මල්ලි. තව දෙයක් මේකේ පිට හොයාගන්න පුළුවන්. ඔයාලා හිතන්න ඔයාලට නියුට්‍රෝන ගාන හොයාගන්න ඕනේ කියලා. මේ කියන පරමාණුවේ. එතකොට අපිට කරන්න තියෙන්නේ ස්කන්ධ ක්‍රමාංකයෙන් අපිට දීලා තියෙන පරමාණුක ක්‍රමාංකය අපි අඩු කරා නම් හරි. උදාහරණයක් විදියට නංගි මල්ලි බලන්න. මේ සෝඩියම් ගැන. සෝඩියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 23යි පරමාණු ක්‍රමාංකය 11යි. සෝඩියම්ගේ නියුට්‍රෝන ගාන අපිට ඇහුවොත් එහෙම අපිට මේකේ කරන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකය 23න් අපිට අඩු කරන්න පුළුවන් පරමාණු ක්‍රමාංකය 11ක්. ඒ අඩු කරපුවාම අපිට එනවා 12ක් කියලා නියුට්‍රෝන ගාන. හරිද නංගි මල්ලි? ඒ කියන්නේ අපිට සෝඩියම්ගේ නියුට්‍රෝන ගාන 12ක් කියලා අපිට ගන්න පුළුවන් ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරපුවාම. හරි නංගි මල්ලි. දැන් අපි ස්කන්ධ ක්‍රමාංකය පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකක්ද කියලා දන්නවා. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ නංගි මල්ලි පරමාණුක න්‍යෂ්ටියේ ඉඳලා එක ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අපි පිළිවෙලින් ලීවහම ඒකට කියනවා අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. න්‍යෂ්ටියේ ඉඳලා පිටතට යන්න තියෙන ශක්ති මට්ටම් වල පිරීලා තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අපි ලිව්වහම ඒකට කියනවා අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. හරි නංගි මල්ලි. ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන විදිහක් තියෙනවා නංගි මල්ලි. අපි දැන් ඒක ලියන්නේ කොහොමද කියලා බලමු. හරි. අපි දැන් බලමු කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියන්නේ කියලා. මේ තියෙන ඔයාලට තියෙන කාණ්ඩ හතර ආවර්ත හතරක් තියෙන කාණ්ඩ 8ක් තියෙන ආවර්තිතාවක මූලද්‍රව්‍ය මේකේ 20ක් තියෙනවා. මේ 20 තමයි නංගි මල්ලි ඔයාලට මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න තියෙන්නේ. හරි අපි මේකෙන් එකක් අරන් බලමු. අපි බලමු ඔක්සිජන්ට කොහොමද ලියන්නේ කියලා. ඔක්සිජන් ආවර්තිතාවගුවේ ඉන්නේ 8 වෙනියට. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඔක්සිජන් ඉන්නේ ආවර්තිතාවගුවේ 8 වෙනියට. ඔයාලට මම කිව්වා පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවායි කියලා ඉලෙක්ට්‍රෝන දෙකක්. දෙවෙනි ශක්ති මට්ටමේ තියෙනවායි කියලා ඉලෙක්ට්‍රෝන 8ක්. ඊට පස්සේ තුන්වෙනි ශක්ති මට්ටමේ තියෙනවායි කියලා ඉලෙක්ට්‍රෝන 18ක්. හතරවෙනි ශක්ති මට්ටමේ තියෙනවායි කියලා ඉලෙක්ට්‍රෝන 32ක්. එහෙනම් දැන් බලමු අපි කොහොමද ඔක්සිජන්ට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නේ කියලා. මේ ටික අරගෙන අපිට ඔක්සිජන් ඉන්නවයි කිව්වේ 8 වෙනියට. ඒ කියන්නේ යාගේ පරමාණු ක්‍රමාංකය 8යි. එහෙනම් යාට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් දාලා දෙවෙනි ශක්ති මට්ටමට අපිට ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න පුළුවන්. හැබැයි ඉලෙක්ට්‍රෝන 8ක් දාන්න වෙන්නේ අපිට ඔක්සිජන්ගේ පරමාණු ක්‍රමාංකය 8ක් කියන ඉන්න අපිට දාන්න වෙන්නේ මෙතෙන්න දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 6යි. මේක තමයි ඔක්සිජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. අපි තව එකක් බලමු. අපි බලමු ඇලුමිනියම්ට. ඇලුමිනියම් ඉන්නේ ඇලුමිනියම් මේ ආවර්තතාවගුවේ ඉන්නේ 13 වෙනියට. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියද්දි අපිට පළවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්ම හැකි.
දෙවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝන 8ක් දැම්ම හැකි. දැන් ඔයාලට පේනවා දැන්නට මෙයාගේ මේ කියන ඉලෙක්ට්‍රෝන පරමාණු ක්‍රමාංකය 13න් දැනට ඉලෙක්ට්‍රෝන 10ක් පිරීලා තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන 10ක් පිරීලා තියෙන හින්දා දැන් මෙයාගේ ඉතුරු වෙලා තියෙන ඉලෙක්ට්‍රෝන 3යි. ඒක තුන්වෙනි ශක්ති මට්ටමට දානවා ඉලෙක්ට්‍රෝන 3ක් විදියට. හරි. අපි බලමු 20 වෙනියගේ කියන්නේ කැල්සියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියුවොත් එහෙම කැල්සියම් ඉන්නේ අපේ ආවර්තිතාවගේ 20 වෙනියට. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් අපිට 2යි 8යි. ඒ කියන්නේ දැනට මෙයාගේ ඉලෙක්ට්‍රෝන පිරලා තියෙනවා 10ක්. අපි ඊළඟට තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලට 18ක් පුරවන්න පුළුවන්. හැබැයි අපි එතන පුරවන්නේ 8යි ඉලෙක්ට්‍රෝන. ඊට පස්සේ මෙයාගේ තව ඉලෙක්ට්‍රෝන දැන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 18ක් පිරලා තියෙනවා. 20ක් වෙන්න තව ඉලෙක්ට්‍රෝන දෙකක් මදි. ඒ ඉලෙක්ට්‍රෝන දෙක දානවා අපි අන්තිම ශක්ති මට්ටමට. නැත්නම් හතරවෙනි ශක්ති මට්ටමට. ඔයාලට දැන් ප්‍රශ්නයක් ඇති. ඇයි මේ තුන්වෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 18ක් දාන්න පුළුවන්කම තියෙද්දි විතරක් දැම්මේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි. මෙහෙමයි. පළවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිරලා තියෙනවා. දෙවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් පිරලා තියෙනවා. තුන්වෙනි ශක්ති මට්ටමට පිරෙන්න යද්දී පළවෙනි ශක්ති මට්ටමේ දෙවෙනි ශක්ති මට්ටමේ කොහොම ඉලෙක්ට්‍රෝන 10ක් පිරලා තියෙන හින්දායි අපි තුන්වෙනි ශක්ති මට්ටමට උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් විතරක් පුරවන්නේ. මම හිතනවා ඔයාලට මේක තේරුණයි කියලා. ඔයාලා තව ප්‍රැක්ටිස් කරන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න මේ තියෙන මූලද්‍රව්‍ය 20ට. නූතන ආවර්තිතාවගුවේ මූලද්‍රව්‍ය ආවර්තිතාවගුවට එකතු කරන්න දේවල් දෙකක් බලපෑවා. ඒක තමයි එකක් පරමාණු ක්‍රමාංකය අනිත් එක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. නංගි මල්ලි ඔය පරමාණු ක්‍රමාංකය කියන්නේ පරමාණු ක්‍රමාංකය අපි හොයාගත්තේ මේ මූලද්‍රව්‍ය කොතනද ඉන්නේ ඊවෙනියටද ඉන්නේ කියන එක මත තමයි අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගත්තේ සහ පරමාණුක ක්‍රමාංකය කියන දෙක ලියාගත්තේ. හරි නංගි මල්ලි දැන් අපි බලමු අපිට තියෙනවා ආවර්තිතාවගේ මූලද්‍රව්‍ය 20ක් O level වලට පාඩම් කරගන්න. ඒතුලේ අපිට බලන්න දේවල් දෙකකුත් තියෙනවා. ඒ තමයි එකක් ආවර්ත එකක් කාණ්ඩ. නංගි මල්ලි ආවර්ත කියන්නේ මේ ලිතියම් ඉඳලා නියොන්ට හයිඩ්‍රජන් ඉඳලා හීලියම්ට සෝඩියම් ඉඳලා ආගන්ට තාන් එහෙම මේ තිරස් අතට යන එක පේලියක් තමයි ආවර්තයක් කියලා කියන්නේ. අනිත් එක කාණ්ඩ නංගි මල්ලි. කාණ්ඩ කියන්නේ මේ හයිඩ්‍රජන් ඉඳලා පොටෑසියම්, බෙරිලියම් ඉඳලා කැල්සියම්, බෝරෝන්, ඇලුමිනියම්, කාබන්, සිලිකන් ඒ වගේ එක පහළට යද්දි තියෙන ඊරු වලට තමයි කියන්නේ නංගි මල්ලි කාණ්ඩ කියලා. එතකොට නංගි මල්ලි ආවර්ත තියෙනවා අපිට 4ක් 1 3 4 කියලා. කාණ්ඩ තියෙනවා නංගි මල්ලි අපිට 8ක් 1 2 3 4 5 6 7 8 කියලා. එතකොට නංගි මල්ලි අපිට ආවර්ත 4යි කාණ්ඩ 8යි කියලා මේ අපි පාඩම් කරන 20 ආවර්තිතාවගුවේ දාගන්න පුළුවන්. අනිත් එක තමයි නංගි මල්ලි අපිට තියෙනවා මූලද්‍රව්‍ය ආවර්ත වලට බෙදෙන එකයි කාණ්ඩ වලට බෙදෙන එකයි. ඉස්සෙල්ලා අපි බලමු ආවර්ත වලට බෙදෙන එක. හරි දැන් කතා කරන්න යන්නේ කොහොමද ආවර්තයක් ලියන්නේ කොහොමද කාණ්ඩයක් ලියන්නේ නැත්නම් කොහොමද ආවර්තයක් හොයාගන්නේ නැත්නම් කොහොමද කාණ්ඩයක් අපි හොයාගන්නේ මූලද්‍රව්‍යයක් ආවර්තිතාවගුවේ ඉන්න අපි ඉස්සෙල්ලාම බලමු බෙරිලියම්ගේ අපි ලියා ගන්න ඕන ඉස්සෙල්ලාම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. බෙරිලියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න අපිට ඕන වෙනවා බෙරිලියම් ඉන්න තැන ආවර්තිතාවගුවේ. බෙරිලියම් ඉන්නේ අපි 4 වෙනියට. බෙරිලියම් 4 වෙනියට ඉන්නවා කියන්නේ යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියා ගන්න පුළුවන් 2
2 කියලා. මෙයාගේ ඔයාලට පේනවා ශක්ති මට්ටම් 2ක ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවා. එහෙනම් එයාගේ ආවර්තය වෙන්න ඕනේ 2. ඔයාලට බෙරිලියම්ගේ ආවර්තය 2 කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි තව එකක් බලමු ඔක්සිජන්ගේ. ඔක්සිජන්ගේ ඔක්සිජන් ඉන්නේ අපිට ආවර්තිතාව වගේ 8 වෙනියට. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් අපිට ලියා ගන්න පුළුවන් 2 6 කියලා. එයාගෙත් ඔයාලට පේනවා ශක්ති මට්ටම් 2ක විතරයි ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන්නේ. එහෙනම් එයාගෙත් ආවර්තය 2. අපි තව එක බලමු මැග්නීසියම්ගේ. මැග්නීසියම් ඉන්නේ 12 වෙනියට ආවර්තිතාවගුවේ. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියා ගන්න පුළුවන් 2යි 8යි 2යි කියලා. ඔයාලට පේනවා මැග්නීසියම්ගේ ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවා ශක්ති මට්ටම් 3ක. එහෙනම් එයාගේ ආවර්තය 3යි. ඒ වගේම අපි තව එකක් ගමු ෆොස්ෆරස්. ෆොස්ෆරස්ගේ ඔයාලට බලා ගන්න පුළුවන් එයා ඉන්නේ ආවර්තිතාවගුවේ 15 වෙනියට. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් එහෙම 2 8 5 කියලා ලියන්න පුළුවන්. ෆොස්ෆරස්ගෙත් ඔයාලට පේනවා ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙන ශක්ති මට්ටම් 3ක විතරයි. එහෙනම් එයාගෙත් ආවර්තය වෙන්නේ 3. අපි දැන් ඔහොමම බලමු මෙයාගේ කාණ්ඩ කොහොමද අපි හොයාගන්නේ කියලා. මෙයාලගේ කාණ්ඩ හොයාලා ගද්දි අපි උදාහරණ වලින්ම පැහැදිලි කරගමු. මං ගන්නවා නයිට්‍රජන්. නයිට්‍රජන්ගෙත් අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්න ඕන වෙනවා. නයිට්‍රජන් ඉන්නේ ආවර්තිතාවගුවේ 7 වෙනියට. එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපිට ලියා ගන්න පුළුවන් 2 5 කියලා. ඔයාලට පේනවා නයිට්‍රජන්ගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 5යි කියලා. ඒ වගේම මම තව උදාහරණයක් ගන්නම් සෝඩියම්. සෝඩියම් ඉන්නේ ආවර්තිතාවගුවේ 11 වෙනියට. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් 2 8 1 කියලා අපිට ලියා ගන්න පුළුවන්. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 1යි පිරීලා තියෙන්නේ. ඒක නිසා එයා ඉන්න කාණ්ඩේ 1. මම තව උදාහරණයක් ගන්නම් සිලිකන්. සිලිකන් ඉන්නේ අපිට ආවර්තිතාවගුවේ 14 වෙනියට. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියාගත්තොත් එහෙම 2 8 4 කියලා අපිට ලියා ගන්න පුළුවන්. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 4යි. ඒක නිසා එයාගේ කාණ්ඩය වෙන්න ඕනේ නම් 4. දැන් ඔයාලට තේරෙනවා ආවර්තයක් බලන්නේ මූලද්‍රව්‍යයක ශක්ති මට්ටම් කීයක ඉලෙක්ට්‍රෝන පිරීලා තියෙනවද කියන එකෙන් සහ කාණ්ඩයක් බලන්නේ මූලද්‍රව්‍යයක අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයක් පිරීලා තියෙනවද කියන එකෙන්. හරි අපිට දැන් කතා කරන්න තියෙන්නේ සමස්ථානික ගැන. සමස්ථානික ගැන කතා කරද්දී සමස්ථානික කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ. සමස්ථානික කියන්නේ පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙලා පරමාණුක ක්‍රමාංකය එකම වුණොත් ස්කන්ධ ක්‍රමාංකය විතරක් වෙනස් වෙලා පරමාණුක ක්‍රමාංකය එකම වුණොත් අපි ඒ කියන මූලද්‍රව්‍ය සමස්ථානිකයක් කියලා කියනවා. මෙහෙමයි කියන්නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත
මූලද්‍රව්‍ය පරමාණු වලට කියනවා අපි සමස්ථානික කියලා. ඒක තමයි ඒකේ අර්ථ දැක්වීම සමස්ථානික කියන එකේ. අපිට සමස්ථානික දීලා තියෙනවා තුනක් උදාහරණයක් විදිහට හයිඩ්‍රජන්ගේ සමස්ථානික තුනක් දීලා තියෙනවා. එකක් ප්‍රෝටියම්, ඊට පස්සේ ඩියුටීරියම්, අනිත් එක ට්‍රිටියම්. ප්‍රෝටියම් වල නම් ඉවල්ලි ඉලෙක්ට්‍රෝන 1යි, ප්‍රෝටෝන 1යි, නියුට්‍රෝන 0යි. මෙයාගේ ප්‍රෝටෝන එකක් තියෙන නිසා පරමාණු ක්‍රමාංකය 1යි. මෙයාගේ ප්‍රෝටෝනයි නියුට්‍රෝන එකතු කරපුවාම එකක් එන නිසා එයාගේ ස්කන්ධ ක්‍රමාංකය 1යි. ඒක ලියන්නේ අපි හයිඩ්‍රජන්ගේ 1 සමස්ථානිකය කියලා. ඩියුට්‍රියම්ගේ ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා, ප්‍රෝටෝන එකක් තියෙනවා, නියුට්‍රෝන එකක් තියෙනවා. මෙයාගේ ප්‍රෝටෝන එකක් තියෙන හින්දා පරමාණු ක්‍රමාංකය 1ක් වෙනවා. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එක ගානේ තියෙනවා. ඒ දෙක එකතු කරපුවාම 2ක් වෙන හින්දා ඩියුට්‍රියම්ගේ ස්කන්ධ ක්‍රමාංකය 2ක් කියලා වෙනවා. ඒක අපිට ලියන්න පුළුවන් හයිඩ්‍රජන්ගේ 1 සමස්ථානිකය කියලා. ට්‍රිටියම් ගත්තොත් එහෙම එයාගේ ඉලෙක්ට්‍රෝන එකක්, ප්‍රෝටෝන එකක්, නියුට්‍රෝන 2ක් විදිහට තියෙනවා. ප්‍රෝටෝන එකක් තියෙන හින්දා ස්කන්ධ ක්‍රමාංකය 1යි. ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි එයාගේ 3ක් තියෙනවා එකතුව. ඒක හින්දා ස්කන්ධ ක්‍රමාංකය එයාගේ 3යි. ඒක ලියන්න පුළුවන් හයිඩ්‍රජන්ගේ 3 සමස්ථානිකය කියලා අපිට. ඊට පස්සේ අපිට තව උදාහරණයක් දීලා තියෙනවා. ෆ්ලෝරීන්ගේ 35017 ෆ්ලෝරීන්ගේ 37017 කියන සමස්ථානික දෙක. හරි, දැන් අපි බලන්න යන්නේ ආවර්තිතා වගුවේ දකින්න පුළුවන් විදිහේ රටා තියෙනවා දෙකක්. ඒ රටා දෙක ගැන කතා කරන්න යන්නේ. රටා දෙකයි, එකක් තමයි පළමු අයනීකරණ ශක්තිය, අනිත් එක විද්‍යුත් ඍණතාවය. මොකද්ද මේ පළමු අයනීකරණ ශක්තිය කියන්නේ කියලා බලමු. පළමු අයනීකරණ ශක්තිය කියන්නේ නංගිමල්ලි මොකක් හරි වායුමය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා එම වායුමය පරමාණුවේ ඒක ධනායනයක් නිපදවන්න යන ශක්තියට තමයි කියන්නේ අපි පළමු අයනීකරණ ශක්තිය කියලා. ඒකට අපිට මේ විදිහේ ස්ථාරයක් දීලා තියෙනවා. මේ ප්‍රස්ථාරය අඳිද්දි මතක තියාගන්න ඕනේ අපි ලිතියම් ඉඳලා නියෝන්ට යනකම් අඳිනවා අපි එකක් නගිනවා එකක් බහිනවා, දෙකක් නගිනවා එකක් බහිනවා, දෙකක් නගිනවා කියලා. ඒ වගේම මතක තියාගන්නවා සෝඩියම් ඉඳලා ආගන් වලට යනකම් ඒ විදිහටම එකක් නගිනවා එකක් බහිනවා, දෙකක් නගිනවා එකක් බහිනවා, දෙකක් නගිනවා කියලා. ඊට පස්සේ අපි මේ දෙක එහෙම අඳින දෙක යා කරනවා. ඒ කියන්නේ නියෝනුයි සෝඩියමුයි යා කරනවා. ඊට පස්සේ හයිඩ්‍රජනුයි ලිතියමුයි අපි පහළට යන ලොකු ඉරකින් සහ හීලියම් ලිතියම් දෙක එකට යා කරලා අඳිනවා. ඔයාලා මේක අඳිද්දි මතක තියාගන්න ඕනේ දෙයක් තමයි හීලියම්ට වඩා පහළින් නියෝන් අඳින්න ඕනේ, නියෝන්ට වඩා පහළින් ආගන් අඳින්න ඕනේ කියන එක සහ ලිතියම්ට වඩා පහළින් සෝඩියමුත්, සෝඩියම්ට වඩා පහළින් පොටෑසියමුත් අඳින්න ඕනේ කියන එක ඔයාලා මතක තියාගන්න ඕනේ. හරි, අපි දැන් බලන්න යන්නේ විද්‍යුත් ඍණතාවය. විද්‍යුත් ඍණතාවය මොකක්ද කියලා අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ. විද්‍යුත් ඍණතාවය කියන්නේ කොළවසර නංගිලා මල්ලිලා දන්නවා බන්ධන වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි සහසංයෝජ බන්ධන, අනිත් එක තමයි අයිනික බන්ධන. සහසංයෝජ බන්ධන කියන්නේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් එයාලගේ තියෙන ඉලෙක්ට්‍රෝන හවුල්ලේ දාලා හදාගන්න බන්ධනයකට තමයි සහසංයෝජ බන්ධන කියන්නේ. අයිනික බන්ධන කියන්නේ ඉලෙක්ට්‍රෝන වැඩි එක්කෙනාගෙන් ඉලෙක්ට්‍රෝන අඩු එක්කෙනා අරගෙන හදන බන්ධන වලට. එතකොට ඔය සහසංයෝජ බන්ධන නැත්තම් හවුලේ ඉලෙක්ට්‍රෝන තියාගෙන හදන බන්ධන තමා මේ විද්‍යුත් ඍණතාවය කියන එකට අදාළ වෙන්නේ. විද්‍යුත් ඍණතාවය කියන්නේ නංගිමල්ලි මේ වගේ දෙයක්. ඕක මතක තියාගන්න ඉලෙක්ට්‍රෝන වලට දක්වන පෙරේතකම කියලා. විද්‍යුත් ඍණතාවය කියන්නේ නංගිමල්ලි මොකක් හරි මූලද්‍රව්‍ය පරමාණු දෙකක් සහසංයෝජ බන්ධනයකින් බැඳෙද්දී එයාලා හවුලේ දාන ඉලෙක්ට්‍රෝන
මූලද්‍රව්‍ය පරමාණුවක් තමන්ගේ දිහාවට වැඩිපුර ඇදලා තියාගන්න දක්වන හැකියාවට තමා කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. ඒකයි මම ඒකට කිව්වේ ඉලෙක්ට්‍රෝන වලට දක්වන පෙරේතකම කියලා. විද්‍යුත් ඍණතාවය කියන්නේ සාසංයෝජ බන්ධනයකින් මූලද්‍රව්‍ය පරමාණු දෙකක් බැඳෙද්දී එයාලා හවුලේ දාන ඉලෙක්ට්‍රෝන එක පරමාණුවක් දිහාවට ඇදලා තියාගන්න එකට තමයි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. හරි. ඕක මනින පරිමාණයක් තියෙනවා. ඒකට කියන්නේ පෝලිං පරිමාණය කියලා. පෝලිං පරිමාණයෙන් අපේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු 20ට පෝලිං පරිමාණයෙන් එක එක විදිහ අගයන් දීලා තියෙනවා. ඒ අගයන් වලින් ගත්තාම ෆ්ලුෝරීන්ගේ තමයි වැඩිම පෝලිං පරිමාණ අගයක් තියෙන්නේ. කියන්නේ විද්‍යුත් ඍණතාවය වැඩිම ෆ්ලුෝරීන්ගේ. ඒකටත් අපිට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. ඒ ප්‍රස්ථාරය අපිට උච්ච වායු ටික දීලා නැහැ. උච්ච වායු ටික නැතුව තමයි අපි මේ ප්‍රස්ථාරේ අඳින්නේ. මොකද උච්ච වායු වලට පෝලිං පරිමාණය විද්‍යුත් ඍණතාවකයක් පෙන්වන්නේ නැහැ. ඒක නිසා අපි ලිතියම් ඉඳලා ෆ්ලුෝරීන්ටත් සෝඩියම් ඉඳලා ක්ලෝරීන්ටත් පොටෑසියම් කැල්සියම් හයිඩ්‍රජන් ඒ ටික තමයි අපි විද්‍යුත් ඍණතාව ප්‍රස්ථාරය අඳින්නේ. ඒකත් පළමු අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය වගේම තමයි ලිතියම් ඉඳලා ෆ්ලුෝරීන්ට යනකම් එක නැග්මක් තියෙන ප්‍රස්ථාරයකුත් සෝඩියම් ඉඳලා ක්ලෝරීන්ට යනකම් තව නැග්මක් තියෙන ප්‍රස්ථාරයකුත් ඇඳලා ඒකේ ෆ්ලුෝරීන් සෝඩියම් කියන දෙක පහළට යන බෑවුමක් විදියට යා කරනවා. ඊට පස්සේ ඔයාලා මේකෙත් මතක තියාගන්න ඕන කරුණු තමයි ෆ්ලුෝරීන්ට වඩා ක්ලෝරීන් පල්ලෙනුත් ලිතියම්ට වඩා සෝඩියම් පල්ලෙනුත් තියෙන්න ඕනේ කියන එක ඔයාලා මතක තියාගන්න ඕනේ. නැත්තම් මේ ප්‍රස්ථාරේ අඳින එක වැරදි වෙනවා. ඔයාලා දන්නවා රසායනික සූත්‍රයක් ලියද්දී රසායනික සූත්‍රයක් ලියන්න සංයුජතාවය ඕන වෙනවයි කියලා. දැන් බලමු සංයුජතාවය කොහොමද මතක තියාගන්නේ කියලා. සංයුජතාවය මතක තියාගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රමේ. පළවෙනි කාණ්ඩයට අපි දාගන්නවා සංයුජතාවය 1යි කියලා. දෙවෙනි කාණ්ඩයට සංයුජතාවය අපි 2යි කියලා දාගන්නවා. තුන්වෙනි කාණ්ඩයට අපි දාගන්නවා සංයුජතාවය 3යි කියලා. හතරවෙනි කාණ්ඩයට අපි දාගන්නවා සංයුජතාවය 4යි කියලා. පස්වෙනි කාණ්ඩයට දාගන්න අපි සංයුජතාවය 3යි කියලා ආයෙමත්. පළවෙනි කාණ්ඩයට දාගන්නවා අපි සංයුජතාවය 2යි කියලා. හත්වෙනි කාණ්ඩයට දාගන්නවා සංයුජතාවය 1යි කියලා. අටවෙනි කාණ්ඩයට දාගන්නවා අපි සංයුජතාවය 0යි කියලා. මේක තමයි ඔයාලගේ සංයුජතාවය මතක තියාගන්න පොඩි කෙටි ක්‍රමයක්. ඊට පස්සේ ආය අමුතුවෙන් මතක තියාගන්න තියෙන අපිට පොස්පරස්ට සංයුජතාවය 5යි කියලා. සල්ෆර් වලට 6යි කියලා. ක්ලෝරීන්ට 7යි කියලා. ওই ටික තමයි ඔයාලගේ සංයුජතාවය මේ සංයුජතාව වගුවේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද රසායනික සූත්‍රයක් අපි ලියන්නේ කියලා. මම ගන්නවා උදාහරණයක් විදියට සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ්ගේ සෝඩියම් ඊට පස්සේ ක්ලෝරීන්. දැන් අපි ওই දෙකේ සංයුජතාවය බලා ගන්න ඕනේ. සංයුජතාවය සෝඩියම්ගේ 1යි ක්ලෝරීන්ගේ 1යි. දැන් අපිට තියෙන්නේ මේ සංයුජතා දෙක මාරු කරලා ලියා ගන්න. ඒ කියන්නේ සෝඩියම්ගේ සංයුජතාවය ක්ලෝරීන්ටත් ක්ලෝරීන්ගේ සංයුජතාවය සෝඩියම්ටත් දාලා ලියා ගන්න තියෙන්නේ. එහෙම ලියාගත්තාම අපිට එනවා සෝඩියම් එකක් විදිහට ක්ලෝරීන් එනවා එකක් විදිහට. අපි එක කියන එක ලියන්නේ නැතුව රසායනික සූත්‍රයේ ලියනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියලා එකටම. මේක තමයි සෝඩියම් ක්ලෝරයිඩ්ගේ රසායනික සූත්‍රය. අපි තව උදාහරණයක් බලමු.
අපි බලමු මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් අපිට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔක්සිජන්. දැන් මේ දෙන්නගේ අපි සංයුජතාවය ලියා ගන්නවා. ඊට පස්සේ අර විදිහටම සංයුජතාවය මාරු කරලා අපි ලියා ගන්නවා. එහෙම ලියාගත්තාම අපිට එනවා මැග්නීසියම් 2ක් ඔක්සිජන් 2ක් විදිහට. අපි ඔය දෙකේ එක සුළු කරලා ලිව්වහම දෙපැත්තෙම 2ක් තියෙන නිසා අපි ඒක සුළු කරලා ලිව්වහම අපිට එනවා MgO කියලා. මේක තමයි මැග්නීසියම් ඔක්සයිඩ්ගේ රසායනික සූත්‍රය. අපි තව එකක් බලමු. මම ගන්නම් මැග්නීසියම් ක්ලෝරයිඩ්. මැග්නීසියම් ක්ලෝරයිඩ් ගත්තාම මැග්නීසියම් ක්ලෝරින් තියෙනවා. ඊට පස්සේ මැග්නීසියම්ගේ සංයුජතාවය 2යි. ක්ලෝරින්ගේ සංයුජතාවය 1යි. අපි ඔය දෙක මාරු කරලා ලියනවා. මාරු කරලා ලිව්වම අපිට එනවා මැග්නීසියම් 1ක් ක්ලෝරින් 2ක් කියලා. අපි ඔක එක ලියන්න නැතුව ලියනවා මැග්නීසියම් ක්ලෝරයිඩ් කියලා MgCl2 කියලා. මේක තමයි මැග්නීසියම් ක්ලෝරයිඩ්ගේ රසායනික සූත්‍රය. ඒ වගේම අපි තව එකක් ගමු අන්තිම උදාහරණ විදියට මැග්නීසියම් නයිට්‍රයිඩ්. මැග්නීසියම්ගේ සංයුජතාවය 2යි. නයිට්‍රජන්ගේ සංයුජතාවය 3යි. ඔය දෙක අපි මාරු කරලා ලිව්වහම අපිට එනවා Mg 3යි නයිට්‍රජන් 2යි කියලා. මේක තමයි මැග්නීසියම් නයිට්‍රයිඩ්ගේ රසායනික සූත්‍රය. ඔයාලට රසායනික සූත්‍ර ලියන්න නම් බහු පරමාණු කායන ඛණ්ඩ යොදාගෙන රසායනික සූත්‍ර ලියන්න වෙනවා. එතකොට ඔයාලට O level වලට රසායනික ඛණ්ඩ වර්ගයක් දීලා තියෙනවා. ඇමෝනියම්, හයිඩ්‍රෝනියම්, නයිට්‍රේට්, බයිකාබනේට්, හයිඩ්‍රොක්සයිඩ්, පර්මැංගනේට්, බයිසල්ෆේට්, බ්‍රෝමේට්, ඩයික්‍රෝමේට්, සල්ෆේට්, කාබනේට්, ෆොස්ෆේට් කියලා. එතකොට ඔයාලට මේකේ පේනවා ධන එක ආරෝපණයක් හරි ඍණ එක ආරෝපණයක් හරි තියෙනවා නම් එයාලගේ සංයුජතාවය 1යි කියලා අපි ගන්නවා. ඍණ ආරෝපණ 2ක් හරි ධන ආරෝපණ 2ක් හරි තියෙනවා නම් එයාලගේ සංයුජතාවය අපි ගන්නවා 2යි කියලා. ෆොස්ෆේට් වල අපිට ඍණ ආරෝපණ 3ක් තියෙන හින්දා ඒකේ සංයුජතාවය අපි 3ක් කියලා ගන්නවා. මෙහෙම තමයි මේ බහුපරමාණු කායන ඛණ්ඩයක සංයුජතාවය අපි හොයාගන්නේ. ඔයාලා මේකෙන් මතක තියාගන්න ඕන විශේෂ බහුපරමාණු කායන ඛණ්ඩ විදිහට ඇමෝනියම්, නයිට්‍රේට්, බයිකාබනේට්, හයිඩ්‍රොක්සයිඩ්, ක්‍රෝමේට්, ඩයික්‍රෝමේට්, සල්ෆේට්, කාබනේට්, ෆොස්ෆේට් කියන ටික ගොඩක් හොඳට මතක තියාගන්න. හරි අපි දැන් බලමු බහුපරමාණු කායන ඛණ්ඩ යොදාගෙන කොහොමද රසායනික සූත්‍රයක් ලියන්නේ කියලා. අපි පොතේ තියෙන උදාහරණ ටිකක් බලමු. සෝඩියම් නයිට්‍රේට් ගත්තොත් එහෙම සෝඩියම් වල සංයුජතාවය 1යි, නයිට්‍රේට් වල සංයුජතාවය 1යි. මේ දෙක මාරු කරලා ලියුවාම සංයුජතාවය අපිට එනවා. සංයුජතාව මාරු කරලා ලියුවාම රසායනික සූත්‍රය එනවා NaNO3 කියලා. පොටෑසියම් කාබනේට් වලත් ඒ විදිහටමයි. පොටෑසියම් වල සංයුජතාවය 1යි, කාබනේට් වල සංයුජතාවය 2යි. සංයුජතාව මාරු කරලා ලියුවාම අපිට රසායනික සූත්‍රය එනවා K2CO3 කියලා.
පොටෑසියම් කාබනේට් වල සංයුජතාවය. මැග්නීසියම් නයිට්‍රේට් වල ලියුවොත් එහෙම මැග්නීසියම් වල සංයුජතාවය 2යි නයිට්‍රේට් වල සංයුජතාවය 1යි. මැග්නීසියම් නයිට්‍රේට් වල සංයුජතාවය මාරු කරලා අපි රසායනික සූත්‍රය ලියද්දී එන්නේ MgNO3 2is කියලා. ඔයාලා දන්නවා 11 වසරේ නංගිලා මල්ලිලා දන්නවා මේක 2is නැත්තම් දෙවරක් කියලා තමයි කියන්නේ කියලා. මේ රසායනික සූත්‍රයේ මේ 2is කියන එකෙන් නැත්තම් දෙවරක් කියන එකෙන් කියන්නේ මැග්නීසියම් එකාණුවක් එක්ක නයිට්‍රේට් කියන්නේ NO3 මයිනස් අයන දෙකක් බැඳෙනවයි කියලයි. ෆොස්ෆේට් වලත් අපි බලමු රසායනික සූත්‍රය කොහොමද ලියන්නේ කියලා. ඇමෝනියම් වල සංයුතිතාවය 1යි ෆොස්ෆේට් වල සංයුතිතාවය 3යි. ඒ දෙක මාරු කරලා ලියුවාම අපිට එනවා NH4 PO4 කියලා රසායනික සූත්‍රය. මේකෙන් කියන්නේ ෆොස්ෆේට් ආයනයකට NH4+ අයන 3ක් බැඳිලා තියෙනවයි කියලයි. ඔයාලට කියලා දුන්නේ 10 වසරේ 3 වෙනි පාඩම. ඔයාලට 10 වසරේ පාඩම් ටික මේ YouTube එකේ මේ මගේ channel එකේ දිගටම යයි. ඔයාලා මේක හොඳයි නම් like එකක් දාලා අනිත් වීඩියෝ ටිකටත් එකතු වෙන්න. මේක ඔයාලා හොඳයි කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක share කරන්න. Thank you.